ආයුබෝවන්. ඔබ සියලු දෙනාම ඔබට ඔබම ආදරේද පොඩ්කාස්ට් එකට බොහෝමයක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මලීෂාය දිරිසිංහ. අද අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් ඒ වගේම අපේ ජීවිතවලට ලොකු වෙනසක් කරන්න පුළුවන් මාතෘකාවක් ගැන. ඒ තමයි self love. එහෙමත් නැත්නම් තමන්ට තමන් ආදරය කිරීම කියලා කියන්නේ. ඇත්තටම හිතලා බලන්න ඔයා අන්තිමට ඔයාටම ආදරයෙන් සැලකුවේ කවද්ද? ඔයාටම කරුණාවන්ත වුණේ කවද්ද? සමහර විට මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්නත් ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද අපි නිතරම අනිත් අය ගැන හිතනවා. අනිත් අයට ආදරය කරනවා. ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ අපිට අපිවම අමතක වෙන එක. ඉතින් අද අපි මේ පොඩ්කාස්ට් එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි මේ self love කියන concept එක මෙච්චර වැදගත් වෙන්නේ? මේක ආත්මාර්ථකාමීකමක්ද? කොහොමද අපි අපටම ආදරය කරන්න පටන් ගන්න කියලා. මුලින්ම අපි තේරුම් ගමු මේ self love කියලා කියන්නේ උඩඟුකමක්වත් අනිත් අයව ගණන් නොගෙන ඉන්න එකක්වත් නෙමෙයි. ඒක තමන්ගේ වටිනාකම තේරුම් අරගෙන තමන්ගේ සතුට මානසික හා ශාරීරික සුවතාවය ගැන සැලකිලිමත් වෙන එකට තමයි අපි මේ self love කියලා කියන්නේ. හරියට මෙහෙම හිතන්නකෝ අපි අපේ හොඳම යාළුවෙක්ට සලකනවා වගේ අපිටම සලකන එක. හිතන්න අපි වැරද්දක් කරාම අපිටම බැනගන්නවා. දොස් කියනවා. ඒත් යාළුවෙක්ගේ වැරද්ද කරා නම් අපි එහෙම කරනවද? නෑ නේද? අපි යාට ආදරයෙන් කතා කරලා වැරද්ද තේරුම් කරලා දීලා හිත හදලා සමාව දෙනවා. අන්න ඒ කරුණාව, ඒ අවබෝධය අපිටමත් දෙන්න පුළුවන් නම් ඒක තමයි මේ self love කියන concept එකේ ආරම්භය වෙන්නේ. ඉතින් කාටම හරි කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඇයි මේ self love කියන එක මෙච්චර වැදගත් වෙන්නේ? මොකක්ද මේ? ආන් එහෙම. පළවෙනි කාරණාව තමයි අපේ මානසික සුවතාවයට මෙන්න මේ self love කියන concept එක වැදගත් වෙනවා. හිතන්න ඔයා ඔයාටම ආදරය කරනකොට ආතතිය, කනස්සල්ල වගේ දේවල් අඩු වෙලා යනවා. මානසික ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම ඒ හරහා අභියෝගවලට ඔයාට මුහුණ දෙන්න තියෙන හැකියාව, ශක්තිය, ධෛර්යය වගේ දේවල් වැඩි වෙනවා. මෙන්න මේක අපිට තියෙන වැදගත් හොඳ පොයින්ට් එකක්. දෙවෙනි එක තමයි හොඳ සම්බන්ධතාව. ඔයා ඔයාට ගරු කරනකොට අනිත් අයත් ඔයාට ගරු කරනවා.